භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සෝ භගවායිති අරහං සෝ භගවායිති සම්මා සම්බුද්ධෝ සෝ භගවායිති විඤ්ඤාචරණ සම්පන්නෝ සෝ භගවායිති සුගතෝ සෝ භගවායිති ලෝකවිදු සෝ භගවායිති අනුත්තරෝ පුරිස ධම්මසාරති සෝ භගවායිති සත්තා දේව මනුස්සානං සෝ භගවායිති බුද්ධෝ සෝ භගවායිති භගවා සෝ භගවායිති භගවා සෝ භගවායිති බුද්ධෝ සෝ භගවායිති සත්තා දේව මනුස්සානං සෝ භගවායිති අනුත්තරෝ පුරිස ධම්මසාරති සෝ භගවායිති ලෝකවිදු සෝ භගවායිති සුගතෝ සෝ භගවායිති විඤ්ඤාචරණ සම්පන්නෝ සෝ භගවායිති සම්මා සම්බුද්ධෝ සෝ භගවායිති අරහං මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සත් අසංකේය කල්පලක්ෂයක් මුළුල්ලෙහි පුරන ලද මනෝ ප්‍රනිධාන ආනුභාවයෙන්ද නවාසංකේය කල්පලක්ෂයක් මුළුල්ලෙහි පුරන ලද වාක් ප්‍රනිධාන ආනුභාවයෙන්ද සාරා සංකේය කල්පලක්ෂයක් මුළුල්ලෙහි පුරන ලද මහා ප්‍රනිධාන ආනුභාවයෙන්ද සමතින් සත් පාරමිතානුභාව බලයෙන් මෙයින් අවුරුදු 2585කට පෙර බුද්ධ ගයා සුද්ධ භූමියේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පිටදී සපරිවාර මාර පරාජය කොට ලෝතුරා බුදු බවට පැමිණවදාලසේක. ඒ මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් කෙරෙන් දුරු වූසේක. රාගාදී කෙලෙස් සතුරන් නැසූසේක. සංසාරේ චක්‍රයාගේ අවිද්‍යා ආදී කෙලෙස් හර සිඳලූසේක. ආමිෂ ප්‍රතිපත්ති පූජාවනට සුදුසු වනසේක. පාසින්වත් පවක් නැති අති පරිසුද්ධ සංතාන ඇතිසේක. ඉබැවින් මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ අරහත් නම් වනසේක. මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ විශිෂ්ට ඥානයෙන් අවබෝධ කටයුතු සත්‍ය ධර්මයන් විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළසේක. පිරිසිඳ අවබෝධ කටයුතු දුක්ඛ සත්‍යය පිරිසිඳ අවබෝධ කළසේක. ප්‍රහාණය කටයුතු සමුදය සත්‍යය ප්‍රහාණය කොට වදාළසේක. සාක්ෂාත් කටයුතු නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කළසේක. භාවනා වශයෙන් වැඩිය යුතු මාර්ග සත්‍යය භාවනා වශයෙන් වැඩුසේක. සංස්කාර විකාර ලක්ෂණ ප්‍රඥප්ති නිර්වාණ යන පංචවිධ ඤේය මණ්ඩලය පරෝපදේශ රහිතව ස්වයම්භු ඥානයෙන් සර්වාකාරයෙන් අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධණං වනසේක. මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ විදර්ශනා ඥානයෙන් සමන්වාගත වනසේක. මනෝමය ඉර්ධි ඥානයෙන් සමන්වාගත වනසේක. ඉර්ධි විදඥානයෙන් සමන්වාගත වනසේක. දිව්‍ය ශ්‍රෝත ඥානයෙන් සමන්වාගත වනසේක. පරිචිත්ත විඥාන ඥානයෙන් සමන්වාගත වනසේක. పూర్වේ නිවාස අනුස්මෘති ඥානයෙන් සමන්වාගත වනසේක. දිව්‍යං චක්ෂර විඥානයෙන් සමන්වාගත වනසේක. ආශ්‍රවක්ෂේකර ඥානයෙන් සමන්වාගත වනසේක. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සමන්වාගත වනසේක.
ඉන්ද්‍රිය සංවර සීලයෙන් සමන්වාගත වනසේක භෝජනයෙහි මාත්‍රාඥතාවයෙන් සමන්වාගත වනසේක ජාගරියානුയോഗයෙන් සමන්වාගත වනසේක ශ්‍රද්ධාවෙන් හිරියෙන් ඔත්තප්පයෙන් බහුශ්‍රත භාවයෙන් සමන්වාගත වනසේක පරාක්‍රම වීරියෙන් ස්මෘතියෙන් ප්‍රඥාවෙන් සමන්වාගත වනසේක ප්‍රථම ධානයෙන් ද්විතිය ධානයෙන් තෘතිය ධානයෙන් චතුර්ථ ධානයෙන් සමන්වාගත වනසේක ඉබැවින් විද්‍යාචරණ සම්පන්නං වනසේක මාගේ ස්වාමීයෝ බුදුරජාණන් වහන්සේ පරිසුද්ධ වූ සෝබන මාර්ගයේ ගමන් ගත්සේක ශාන්ත නිර්වාණ ධාතුව වෙත ගමන් ගත්සේක සතර මඟ නින්නසූ කෙලෙසුන් වෙත නැවත නොපැමිණෙමින් ගමන් ගත්සේක දීපංකර පාද මූලයේ පටන් බෝධි මණ්ඩලය දක්වා අන්තද්වය වර්ජිත මධ්‍යම ප්‍රතිපදාවෙන් ගමන් ගත්සේක සාර්ථක සද්ධර්ම දේශනා ඇතිසේක සෝබන ශරීර සම්පත් ඇතිසේක සෝබන ගමන් විදුනෝපාදානස්කන්ධ ලෝකය අවබෝධ කළසේක සංයෝපාදානස්කන්ධ ලෝකය අවබෝධ කළසේක සංස්කාරෝපාදානස්කන්ධ ලෝකය අවබෝධ කළසේක විඥානෝපාදානස්කන්ධ ලෝකය අවබෝධ කළසේක සංස්කාර ලෝක සත්ව ලෝක අවකාශ ලෝක අවබෝධ කළසේක කාම ලෝක රූප ලෝක අරූප ලෝක අවබෝධ කළසේක ඒකෝකාර ලෝක චතුෝකාර ලෝක පංචවෝකාර ලෝක අවබෝධ කළසේක සකල ලෝකේ ලෝක ස්වභාව ලෝක සමුදය ලෝක නිරෝධය ලෝක නිරෝධෝපාය වශයෙන් අවබෝධ කළසේක එබැවින් ලෝක විදූනං වනසේක මාගේ ස්වාමීයෝ බුදුරජාණන් වහන්සේ සීලස්කන්ධයෙන් සමාධිස්කන්ධයෙන් ප්‍රඥාස්කන්ධයෙන් විමුක්තිස්කන්ධයෙන් විමුක්ති ඥාන දර්ශනස්කන්ධයෙන් අසමාන වනසේක බුදුපසේ බුදු මහරහතන් වහන්සේ අනුවෙන් අනුව සරුවඥන් වහන්සේලාට පමණක් සමාන වනසේක දෙතිස් මහා පුරුෂ ලක්ෂණාදීන් විචිත්‍ර වූ අනූපමේය රූපකාය සම්පත් ඇතිසේක සතර සතිපට්ඨානාදී අනුත්තර සද්ධර්ම දේශනා ඇතිසේක සතර විසරද ඥානයෙන් සමන්වාගත වනසේක දමනේ කටයුතු සත්‍යයන් උත්තරීතර විධියෙන් දමනය කළසේක අනුත්තර පුරුෂ ධම්ම සාරති නම් වනසේක මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍යාදී භවයේ සත්වේනට ditta ධම්මිකාර්ථ සම්පරායිකාර්ථ නිර්වාණ පරමාර්ථයෙන් අනුශාසනා කළ බැවින් දෙවි මිනිසුන්ට ශාස්ත්‍රෝ නම් වනසේක මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ගාම්මේර චතුරාර්ය සත්‍ය අවබෝධ කොට අනිකුත් ලෝවැසියන්ට අවබෝධ කරවා වදාළ බැවින්ද සියල්ල දක්නා බැවින් සියල්ල දන්නා බැවින් සරුවඥතාඥාණයෙන් ප්‍රබෝධ වූ බැවින් නික්ලේශී බැවින් ඒකායන මාර්ගයේ ගමන්ගත් බැවින් බුද්ධ නම් වනසේක මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ පුණ්‍ය භාග්යෙන් අගතන්පත් බැවින්ද ක්ලේශ මාරාදී පංච මාරයන් බිඳලූ බැවින්ද ඓශ්වර්යාදී භාග්‍ය ධර්මයෙන් සමන්වාගත බැවින්ද සකල ධර්මයන් ਸਰවාකාරයෙන් බෙදා දහම් දෙසූ බැවින්ද කාය විවේක චිත්ත විවේක උපදි විවේක ශුන්‍යත විමෝක්ෂ අනිමිත්ත විමෝක්ෂ අපරිමිත විමෝක්ෂ ආදී සකල උත්තරී මනුෂ්‍ය ධර්මයන් භජනය කළ බැවින්ද සංසාර ගමනට හේතු 108 වදාරුන් තෘෂ්ණාව වමාරා නිර්වාණ අමෘතය අවබෝධ කළ බැවින්ද භගවානං වනසේක එසේම මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ගරු කටයුතු වර්තේන්ද ක්ලේශයන් භග්න කළ බැවින්ද ධර්මයේ බෙද බෙදා දෙසූ බැවින්ද භවයන් අන්ත කළ බැවින්ද භාවිත කාය භාවිත සීල භාවිත චිත්ත භාවිත ප්‍රඥා ඇති බැවින්ද චතුස්ප්‍රත්‍ය ලාභී බැවින්ද අර්ථ රස ධර්ම රස විමුක්ති රස අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා ලාභී බැවින්ද සතර ධ්‍යාන සතර අප්‍රමඤ්ඤා සතර අරූප සමාපatti ලාභී බැවින්ද
දස සංඥා භාවනා කසින සමාපatti ආනාපාන සති සමාධිලාභී බැවින්ද සතර සතිපට්ඨානාදී බෝධිපාක්ෂික ධර්මලාභී බැවින්ද දස බල ඥාන චතුරු වෛසාරද්‍ය ඥාන චතුරු ප්‍රතිසම්විදා ඥාන චුද්දස බුද්ධ ඥාන සෝලස මහා ඥාන අෂ්ටාරස ආවේනික බුද්ධ ගුණ තිසත්ත්‍ය ඥාන සත්‍යත්‍ය ඥාන චූවිසි කෝටි ලක්ෂ වාර සමාපatti සංචාර කාර්යහත්ඵල වජ්‍රඥාන සත් අසාධාරණ ඥානාදී වූ අනන්ත බුද්ධ ඥාන ලාභී බැවින්ද භගවානං වනසේක. මෙසේ අනන්ත ගුණ ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා, මාගේ ජීවිතය පූජා වේවා. ඒ අනන්ත බුදු ගුණ බලෙන් මාගේ සිත සැනසුමක් වේවා, මාගේ සිතට ශ්‍රද්ධා සීල ත්‍රිත ත්‍යාග ප්‍රඥා ගුණ නුවණ මුදුන්පත් වේවා. මාත ධ්‍යාන සමාධි සමාපatti අභිඥා බල විපස්සනා ඥාන පහළ වේවා. සතර මඟ සතර ඵලානුක්‍රමයෙන් ඒ සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ වදාළ ශාන්ත නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම පිණිස හේතු වේවා, වාසනාව වේවා.